දෙන්න චූටි. අනේ. Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක අපි engage වෙලා අපිට අදට හරියටම අවුරුද්දයි. ඉතින් අපි හිතුවා උදේම අපි කැමති වැඩක් කරන්න. ඉතින් අපේ ගෙවල් පැත්තේ ඉන්නවා බබාලා හම්බ වෙන්න ඉන්න කිකියාමලා දෙන්නේ. අපි හිතුවා ඒගොල්ලන්ට උදේම කෑම ගෙනියන්න ඕනේ කියලා. කොහොමත් මම මාසෙට මට පුළුවන් ගාණක් වෙන් කරලා මුලින්ම කරන්නේ පාරේ ඉන්න බවුන්ට යෝගට් අරන් දෙන එක. ඉතින් අපේ ස්පෙෂල් ඩේ එකක් හින්දා මං හිතුවා මේ කට්ටියට කෑම දෙන්න ඕනේ කියලා. මේ අම්මා නම් හරිම අහිංසකයි. මෙයාට ලස්සන බ්‍රවුන් කලර් බබෙක් ඉන්නවා. මෙන්න මෙයා නම් මාර වසයි මෙහෙම හිටියාට. මෙයාට පැටව හම්බෙලා හිටියේ නෑ. මෙයා වයසයි. අපි හිතුවේ මෙයාට පැටව හම්බෙන්නේ නෑ කියලා. හැබැයි දැන් මම මේක මාස 2ක් හරි 3ක් හරිනේ. මං හිතන්නේ මාස 3ක්. අපි දන්නේ යාට කන්න දුන්න එක හොඳයි. යාට දැන් බබාලා 3 දෙනෙක් හම්බ වෙලා ඉන්නවා. මං කරපු විදියට. මං දුනු. එන්න පා. අනේ. කොහෙද? දුනු. Hey. Koin. Apa kamu? Cuti. Apa ya kanan yang paling gitu? Cuti. Aku mau balan bayai. Ay, nanti kan. Koin. මෙතන ඉන්න එක්කෙනා නම් හරිම බයයි. මෙයාට බබාලා 3 දෙනෙක් ඉන්න චූටි කට්ටිය. එයා අල්ලන්නවත් එළියට එන්නේ නැහැ. අපි යාට එතන තියලාම තමයි කෑම දුන්නේ. අම්මෝ ලොකුවට පේනවා. අය චූටි. මේ බලන්න කයාගේ බබාලා 3 දෙනා. අපි කෑම දාලා ඉවර වෙලා යාට අයිනට වෙලා හිටියා. මොකද ආන්න කනවා. එයා මේ බයයි අල්ලන්න දෙන්නෙවත් නැහැ. අපි ඉද්දි කන්නෙත් නැහැ. මං අර කිව්වේ බ්‍රවුන් කලර් අම්මට බබෙක් ඉන්නවා කියලා ලස්සන මේ ඉන්නේ යා. බලන්න බෝලයක් වගේ. චූටි මුනි තුවාලේලාද? මං අර ඔයාලට කිව්වේ කළු පාට අම්මට දැන් බබාලා ඉන්නවා කියලා. ඉතින් එයාගේ පැටව තව ටික දවසකින් කාට හරි දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ සතෙක් හදන්න කැමති නම් මම මේ දාලා තියෙන නම්බර් එකට මට මෙසේජ් එකක් දාන්න. දංගලේ ඇදීනේ. චූටියට දංගලේ ඇදීනේ. ඔයාලා කොළඹ අවට නම් මට පුළුවන් ඔයගලන්ගේ ගෙදරටම ගෙනල්ලා දෙන්න. එයාලට කන්න දීලා ඉවර වෙලා මම මේ යන්නේ මෙයාට පොඩි දඩයක් දාන්න. ඇනිවර්සරි එක දවසේ දඩ දාන්න නැත්තම් වැඩක් නැහැ නේ. ඉතින් අපි ගියේ මහරගම ලේඩි ජේ එකට. වාහනේ පාක් කරලා එනකොට මම දැක්කා ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙනවා. මං හිතන්නේ එතනින් තමයි ටික ටික අතන්ට ඇතුළට දාන්නේ. මං කොහමත් ඉන්ඩෝ ප්ලාන්ට්ස් පිස්සෙක්නේ. පොඩ්ඩක් එතන නැවතුණා ඉතින්. ඔක්කොටම කලින් කැන්ටින් එකට ගිහලා කාලා හිටියා. මොකද මේ shopping කරද්දි කලන්තේ දැම්මොත් එහෙම. එකම බ්‍රෑන්ඩ් එකද? කාලා බඩත් වැඩි වෙලා. හොල්මන් අර පේනවද අරකේ? ආට පේනවද මේකේ ගෑනු කෙනෙක් හැද්දෙනවා? ඊ උතුරු එක නවතින්නේ නැහැ නේ. මෙහෙම කරලාද පීස ගන්න? මේ ඇතිනේ අපි මෙතනින් අයියගේ නම් ඉතින් ආසම ඒරියා එක තමයි මෙතන. හැමදාම ගියොත් ටොයිස් තියෙන තැන විනාඩි 15ක්වත් ඉන්නවා. අනේ මගේ තක්ෂිලා පබසලා වගේ මම මෙයාට පරණ කතාවක් කියන්නේ. මගේ පළවෙනිම ටෙඩි බෙයා ගෙම්බෙක්. මේ පේනවා වගේ ටිකක් කොළ පාට ගෙම්බෙක්. මම නම දාලා තිබ්බේ
තක්ෂිලා පබසරා ලියනාරච්චි කියලා. ඉස්සර මට මතකයි අපේ අයිලා ආබාධිතයි කියලා අත් කකුල ඇතුළට යවනවා උගේ. ආයි මේ ලොකයි තමයි ගොඩක්ම බෙල්ල වල දාගෙන කියලා ජානීලේ ග්‍රිල් එකේ එල්ලලා තියෙනවා. ඌට පොඩි කාලේ පුදුම වදයක් දුන්නේ. මොනවද බැලුන්ස් තිබ්බේ නෑනේ. shopping කරලා ඉවරලා ඊට පස්සේ එළියට ආවා. ඊළඟට අපි යන්නේ තියේටර් ස්ටේෂන් එකට. මොකද දන්නවද අපි ෆස්ට් ටයිම් හම්බුනේ තියේටර් ස්ටේෂන් එකේදී. අපි මේ ඊට කලින් හම්බ වෙලා තියෙනවා. ඒ ඉතින් අපේ ගෙවල් ළඟ පාර ළඟට මෙයා එනවා එහෙම. අපේ ෆස්ට් ඩේට් එක තියේටර් ස්ටේෂන් එකේදී. අපි යාළු වෙලා අවුරුදු 4ක් ඇත්තටම අපි එන්ගේජ් වෙලා තමයි මේ ඇනිවර්සරි එක. යාළු වෙලා කිනට වැඩි හොඳයි. හැබැයි ඒක මරාගෙන එහෙම කියලා. ලෑන්ඩ් එක මොකක් හරි අපි දන්න කට්ටිය දන්නවා පුදුම රණ්ඩු තෝගයක්. රණ්ඩු වගේම තමයි අපි දෙන්නට දෙන්න හරිම ආදරේ. ඔයගලන්ට මේ වෙලාවේ මගේ වොයිස් එකේ පොඩි වෙනසක් තේරෙනවා ඇති. මොකද මට සනීප නෑ. වෙන දවසක තව දවසක තමයි මේ vlog එක වොයිස් කරන්නේ මම. ඒ නිසා ඉතින් ඒක ගැන එච්චරම හිතන්න එපා. අපි ස්ටේෂන් එකට ඇවිල්ලා කේක් එක කැපුවා. බලන්නකො ඉතින් happy birthday to me ගගා එයා ඔක කපන්නේ හොඳටම පිස්සු. මං ඉතින් අපේ මරාගත් අවුරුද්ද වෙනුවෙන් gift එකක් දුන්නා. බලන්නකො මෙයා ගත්ත ගමන් අහන එක. මම මේ බේස්ලට් එක ගත්තේ හංවැල්ල ජයශ්‍රී ජුවලර්ස් එකෙන්. මගේ එන්ගේජ්මන්ට් එකේ රින්ග්ස් දෙකම හැදුවෙත් එයාලා. මම කියපු ඩිසයින් එක ලස්සනට ඒ විදිහටම මට කරලා දුන්නා. ඉතින් ඔයාලටත් පුළුවන් රීසනබල් ප්‍රයිස් එකට මෙයාලගෙන් ලස්සන ජුවලරිස් ගන්න. ඒ වගේම තමයි ඔයගලන් කැමති ඒවා කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මෙයාලගේ ෂොප් එකට ගිහින් බලන්නකෝ. අනිත් ෂොප්ස් එක ගත්තාම ජුවලරිස් ගණන් කාලේ මෙයාලගේ මාරම රීසනබල්. ඔයාලත් බලනවා ඇති එයා එහෙම කිව්වහම ඇත්තටම මට මොනවද හම්බුනේ කියලා. ඔයගලන් දන්නවද? එයා මං වෙනුවෙන් එයාගේ හැම හීනයක්ම පස්සට දාලා මගේ හීන වලට යන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ හීන මොනවද කියලා අපි ඉස්සරහට කියන්න. ඉතින් මට ඒක මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ගොඩාක් ලොකු දෙයක්. ස්ටැබිලයිසර් මොකුත් නැහැනේ. ඊට පස්සේ අපි කෑම ඕඩර් කළා. අපි ස්ටේෂන් ආපු ෆස්ට් ඩේ එකේ ඕඩර් කරේ ඩොල්ෆින් කොත්තු එකක්. මට තාම මතකයි ඒකේ රස. මොකද ඒක එච්චරටම රහයි. හැබැයි ඒ දවස්වල තිබ්බ ඒ වයිබ් එක මෙතන දැන් නැහැ. මම දන්නේ ලාලා ලෑන්ඩ් එකේම අයින් කරලා හින්දා දන්නේ. ඒත් ෆුඩ් කෝට්ස් එහෙමත් හරි අඩුයි. නිකන් 아무තු පාළු ගතියක් තියෙන අර ඉස්සර තිබ්බ එක නැහැ. මේ පාර නම් අපි ඕඩර් කළේ බර්ගර්ස්. පෝෂන් එක නම් ගොඩක් ලොකුයි. හොඳට බඩ පිරෙන තිබුණා. හැබැයි රස නම් එච්චරටම ලොකුවට රසයි කියන්න දෙයක් නැහැ. නෝමල්. මට එහෙම හිතෙන්නේ මං ස්පයිසි වලට ගොඩාක් කැමති නිසා වෙන්නද මේක පොඩ්ඩක්වත් ස්පයිසි නෑ. අපේ පිටිපස්සේ ඔය ඉන්නේ ෂෝයි බව්වෙක්. අපි යාට තමයි දානි බර්ගර් එකෙන් එයා බන් එක කන්නේ නෑ. මැද තියෙන පැටි එක විතරයි කන්නේ. මං හිතන්නේ ඒකේ චිකන් දාලා තියෙන නිසා.
හරි ලස්සනයි යා. හරියගේ මූණ ඔයාට කවද්දි බය වෙලා. එයාට මං ගොඩක් දුන්නා මගේ බර්ගර් එකේ පැටි එකෙන් භාගයක් විතරම කෑවේ එයා. එයාට අතින් දෙන්න මේක එතකොට කවන්නකෝ. මට ඔක් කවල ඔය අතින් දෙන්න. බලන්න එයාගේ අහිංසක මූණ. එම ගන්න සමහර බව්වෝ ඉන්නවා අපි කොහේ හරි ගියාම අපි ළඟින් හෙලවෙන්නවත් නැති. ඒ අතරින් තවත් සමහර කට්ටිය ඉන්නවා අපිත් එක්කම පස්සෙන් එන. ඒ වගේ වෙලාවට නම් ඇත්තටම ඉතින් දුක හිතෙනවා. ගන්න අනේ කිටි චූටියනේ. කැමති නෑ අල්ලනවා. ලස්සනයි. ලස්සනයි. toy බබෙක් ඔයා. toy බබෙක්. චූටි. මේ විදිහට ඉතින් එයා අපි ළඟ ගොඩාක් වෙලා හුරතල් වෙවි හිටියා. ඊට පස්සේ අපි දෙන්නත් ටිකක් වෙලා කතා කර කර ඉඳලා ගෙදර ආවා. ඉතින් අදට vlog එක ඉවරයි. මං හිතනවා ඔයගොල්ලන් next vlog එකට ගොඩක් කැමති වෙයි කියලා. මොකද ඒක travel vlog එකක්. එහෙනම් ඉතින් next vlog එකෙන් හම්බෙමු. Thank you for watching. Bye.